ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලාගේ ජීවිතයේ මේ විදියට හායි මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද තියෙන වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. හායි කියන්නේ ඉන්නේ. අද අපේ බැච් ෆොටෝ ගහන දවස. ඉතින් කැම්පස් එකෙන් අවුට් වෙන ලඟ වුණාම අපි හැමෝම මේ විදිහට බැච් ෆොටෝ ගහනවා. දැන් උදේ වෙලාව 7ට විතර ඇති. අපිට එන්න කියලා තිබ්බ ටයිම් එක නම් මේක තමයි. අපි දැන් ගිහින් බලමු අද අපේ දවස කොහොම ගත වෙයිද කියලා. මේ වීඩියෝ එක නම් පොඩ්ඩක් පරණයි. මොකද අපි බැච් ෆොටෝ ගැහුවේ මැයි මාසේ 4 වෙනිදා. මොකද අපිට මැයි මාසේ 3 වෙනිදා වෙද්දී ෆයිනල් ඉයර් එක්සෑම්ස් වැටලා තිබුණා. ඉතින් අපි එක්සෑම් ඉවර කරලා තමයි අපේ බැච් ෆොටෝ ගහන්න ලෑස්ති වුණේ. අපි මේ මුලින්ම ඇවිත් ඉන්නේ අපේ ගෲප් ෆොටෝ එකට ඇඩ් කරන තනි ෆොටෝස් ටික අරගන්න. අපි දැන් මේ කැම්පස් එකේ ලස්සන තැන් බලලා අපේ තනි ෆොටෝස් ටික ගන්න තමයි දැන් ඇවිත් ඉන්නේ. වීඩියෝ එක අවසානට අපි ගත්ත ෆොටෝස් ටික මම ඇඩ් කරන්න. අපි මේ ඉන්නේ අපේ කැම්පස් එකේ ජිම් කැන්ටින් එක ළඟ පඩිපෙළේ. ඉතින් මෙතන ලස්සනට මල් එහෙම වැටලා තිබුණා. ඒ දවසේ ඇත්තටම හරිම ලස්සනයි. කැම්පස් එකේ බැච් ෆොටෝ ඩේ එක. Just කාලෝනේ. ඉතින් ආයි මොකද හිතන්නේ ඊට ඔයාලා කැම්පස් ජීවිතය ගැන? මට දුකයි හලෝ. දුකයි දාලා යන්න කැම්පස් එක. ඔන්න අපි දැන් ඇවිත් ඉන්නේ ක්‍රිස්ට් එක ළඟට. මෙතන තමයි අපේ අනිත් තනි ෆොටෝස් ටික ගත්තේ. ඉතින් අපේ ළමයිට දැන් නම් හොඳට මෙපා වෙලා වගේ ඉන්නේ. හලෝ මම අතන වීඩියෝ කරන්නේ. අනේ බලවට ගන්න මම පිටාලේ වතුර බින්දක් බොන්න. දැන් වෙලාව දවල් 12ට වගේ ඇති. ඉතින් මේ දවල් අපි යන්න හදන්නේ කැම්පස් එකේ බෝඩ් එක ළඟ ගන්න ෆොටෝස් ටික ගන්න. ඉතින් මේ වෙලාවේ නම් අපේ ළමයිට හොඳටම එපා වෙලා. මොකද ඒ ෆොටෝස් ගත්ත දවසේ සෑහෙන රස්නයක් තිබුණා. අවුවත් සැරයි. ඇත්තටම අද හරිම සතුටු දවසක්. මොකද අවුරුදු 4ක් ඉගෙන ගත්තා අපේ ආදරණීය කැලණි මාතාවගෙන්. ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්ත තැනක් තමයි අපේ කැම්පස් එක. ඔන්න අන්තිමට අපි දැන් ඇවිත් ඉන්නේ තල්වටේ ෆොටෝස් ටික ගන්න. මෙතන අපේ ගෲප් ෆොටෝ එකක් ගැහුවා. ඉතින් අපේ ළමයිගේ මූණු ටික නම් මැල වෙලා තියෙන්නේ හොඳටම දැන්. මම කිව්වේ අද කැම්පස් එකේ හැම තැනකම වගේ මල් වැටලා තිබුණා. අපි අනේකට දුකේද දන්නේ නැහැ.
අවුරුදු 4ක් එකට හිටපු අපේ යාළුවෝ තව ඉන්නවා මෙතන අඩු අය. ඉතින් හැමෝම හරිම ආදරණීයයි. ගොඩක් මතක එකතු කරගත්තා අපි හැමෝම එකට එකතු වෙලා හැමෝමත් එක්ක අවුරුදු 4ක් එකට ගෙවුණා. ඇත්තටම කාලය යනවා දැනෙන්නේ නැහැ. අවසානට ඉතින් අපේ සමු ගැනීමත් ලඟ වුණා. මට අවසානට කියන්න තියෙන්නේ මට හරිම හොඳ හිත් තියෙන හරි ලස්සන ආදරණීය යාළුවෝ ටිකක් හම්බුණා. මම ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනැල්ලාගේ. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනැල්ලාගේ.